දෙයක් කියන්න තමයි ටීචර්. ඉතින් ඔයාලා ඒක අහන්න ලෑස්තිද? ටීචර් ඔයාලට තෑගි දෙන අවස්ථාවක් කියන්න තමයි හිතුවේ. එහෙනම් බලමු කොහොමද මේ තෑගි දිනාගන්නේ කියලා. ටීචර්ගේ YouTube channel එකේ සරුංගලේ වීඩියෝ එකයි කිඹුලගේ වීඩියෝ එකයි කියලා වීඩියෝස් දෙකක් තියෙනවා. මේ කාඩ් එකේ බලන්න ඒ වීඩියෝස් දෙක බලා ගන්න. තාත්තා කිඹුලගේ තාත්තා ඇස් දෙක කරකනවා. ටීචර් කියන්න හදන්නේ සරුංගලස්සන සරුංගලයා ගැන සිංහල. ඒ වගේම තමයි ඩිස්ක්‍රිප්ෂන් එකට මේ වීඩියෝස් දෙකේ ලින්ක් එක දානවා සර්ච් කරලා බලා ගන්නත් පුළුවන්. මේ වීඩියෝස් දෙක හොඳට බලන්න. හොඳට බලලා මේ වීඩියෝ දෙකෙන් කැමති වීඩියෝ එකක් තෝරගන්න. දෙකෙන් එකක්. එක තෝරගෙන මේ තිරේ දිස්සන WhatsApp නම්බර එකට ලස්සනට ඉදිරිපත් කරලා වීඩියෝ ක්ලිප් එකක් එවන්න. මගේ චූටි දුවල පුතාලා එවන මේ වීඩියෝස් වලින් තරඟ කොන්දේසි හරියටම පිළිපැදලා නියමිත ආකාරයට වීඩියෝ එක WhatsApp එවන මගේ දුවල පුතාලා 5 දිනකට ටීචර් තෑගි දෙනවා. ඉතින් දැන් බලමු කොහොමද මේ තරඟට සම්බන්ධ වෙන්නේ කියලා. මගේ චූටි දුවල පුතාලා ටීචර්ගේ පුංචි පැංචවිත් හංසනේ කියන YouTube channel එක subscribe කරලා තියෙන්න ඕනි. ඒ වගේම තමයි bell icon එකත් අනිවාර්යෙන්ම click කරලා තියෙන්න ඕනි. ඒ වගේම තමයි මේ තරගයට සහභාගී වෙන මගේ චූටි දුවල පුතාලා අවුරුදු 4ක් අතර වයස් පරතරයක් තියනට විතරයි මේ තරගයට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අප්‍රේල් 30 වෙනිදා තමයි මේ තරගයේ අවසාන දවස. අප්‍රේල් 30 වෙනිදා වෙනකම් මගේ දුවල පුතාලට ලස්සන වීඩියෝ එකක් WhatsApp කරන්න පුළුවන්. ඉතින් මගේ දුවල පුතාලා වීඩියෝ එක එනකොට මගේ චුටි දුවල පුතාලගේ නාම, ඒ වගේම තමයි ලිපිනය, ඒ වගේම ටීචර්ගේ YouTube channel එකේ ඔයාලගේ වීඩියෝ එක පළ කරන්න කැමතිද අකමැතිද කියලා අනිවාර්යෙන්ම එවන්න ඕනේ. මේ ටික එවන්න ඕනි අප්‍රේල් 30 වෙනකම් මේ තරඟ කොන්දේසි වලට අනුව මේ තරඟය විවෘතයි. වයස් සීමාව අවුරුදු 4යි 7යි. ඊට ආයෙත් ඒක මතක් කරේ මගේ චූටි දුවල පුතාලට තවත් පැහැදිලි වෙන්න. ළඟ වෙන අවුරුදු කාලේ මේ වීඩියෝස් හොඳට බලලා ෂෙයා කරලා හොඳ පාඩම් කරලා ලස්සන ඉදිරිපත් කිරීමත් එක්ක අප්‍රේල් 30 වෙනිදා දක්වා මේ තරඟය විවෘතයි. 30 වෙනිදාට පස්සේ එන කිසිම වීඩියෝ එකක් අපි බාරගන්නේ නැහැ. ඒ නිසා හොඳට තරඟ කොන්දේසි හරියට පිළිපදින්න. මේ තරඟයට සහභාගී වෙන්න වටිනා තෑගි දිනා ගන්න 5 දෙනෙක්ට ටීචර් තෑගි දෙනවා කියලා කිව්වනේ. ඉතින් හැමෝම මේ තරඟයට සහභාගී වෙන්න. හැමෝටම සුබ